කියන්නේ මොන ලතාද? නාරි ලතා නෙමෙයි කියන්නේ. වෘක්ෂ ලතා. නාරි ලතා කියන නම හරි ලස්සනයි නේද? පුතේ බියෝමයක් කියලා කියන්නේ විශාල භූගෝලීය ප්‍රදේශයක්. මේ තියෙන බියෝමයක්. වා හිතන්නෝ මේක බියෝමයක් කියලා. නෑ. විශාල භූගෝලීය ප්‍රදේශයක්. හරි? ඊට පස්සේ මං තව එකක් කරනවා. ඒ තමයි තව රූපයක් අඳිනවා. වෘක්ෂලතා අඳින්නේ. වෘක්ෂලතා. කියන්නේ මොන ලතාද? නාරි ලතා නෙමෙයි කියන්නේ. වෘක්ෂලතා. නාරි ලතා කියන නම හරි ලස්සනයි නේද? හා? සින්දුවක් වෙනවා යට ලියෙන් නාරි ලතා මොකක්ද ගන්නෙ? ඒක නම් කැත කතාවක්. හරි. දැන් අහන්න. බී පෘථුවිය මෙකුණා. ඔයා යටින් ඇඳගන්න ඈ. මේ පෘථුවිය කැපෙන්න අඳින්න එපා. යටින් ඇඳගන්න ඈ. විශාල භූගෝලීය ප්‍රදේශයක් කියලා පෙන්නනවා. වෘක්ෂලතා අඳිනවා. ඊට පස්සේ තව අඳිනවා මෙන්න මෙහෙම සීන් එකක්. මොකක්ද? නිකන් දේශගුණික ලක්ෂණ මත තීරණය වෙන කියලා කියන්නේ. හරි? මේ වැස්ස වහිනවා. හරි? දන්නේ නැද්ද? දේශගුණය කියන්නේ ඔය. ඊට පස්සේ මම තව රූපයක් අඳිනවා නිකන් කඳු පන්ති නිකන් භූගෝලීය නිකන් මොකද ඒ කියන්නේ? ඔව්. භූගෝලීය ලක්ෂණ. හරි? භූගෝලීය ලක්ෂණ. කඳු පන්තියක් ඇන්දි කඳු කිව්වට ඒක නිකන් කන්දක් වගේ නෙමෙයිද මන් දන්නේ. හරි. භූගෝලීය ලක්ෂණ. මේකෙන් කියන්නේ දේශගුණය ගැන ඈ. දේශගුණික සාධක. මේකෙන් මේ ඉතින් වෘක්ෂලතා කියලා ලියන්න ඕනේ නෑනේ වෘක්ෂලතා. හරි? පුතේ ඔයා මේ බියෝම කියද්දි මේ රූපය වගේ ඔළුවේ මැවෙන්න ඕනේ. මේ රූපේ තමයි අර්ථ දැක්වීම වෙන්නේ. බියෝමයක් යනෝ උනහන පෘථුවියේ විශාල භූගෝලීය ප්‍රදේශයක්. වෘක්ෂලතා අනුවර්තන දරන වෘක්ෂලතා මත පදනම් වන දේශගුණික සාධක සහ භූගෝලීය ලක්ෂණ මත බියෝම වර්ගීකරණය කරයි. ඔය ටිකයි කියන්න ඕනේ. ඔය තමයි අර්ථ දැක්වීම. එකපාරක් විභාගය ඇහුවා බියෝම යනෝ. අපි කියලා දීපු ක්‍රමවලට ඉගෙන ගත්ත ළමයින්ට වැරදුන්නේ නැහැ. කටපාඩම් කරන් ඉතින් හරක් පැට වගේ ගියේ උන්ට ඉවරයි. සහ බියෝම ගොඩක් ළමයි ඉගෙන ගන්නේ කියන්න බියෝම යනවා කියන්න. බියෝමයක් යනෝ කියලා කියාගෙන යනවා. එච්චරයි.